හරි අද අපි නම් පටන් ගමුනේ 6 වෙනි මොඩල් පේපර් එකේ පළවෙනි පේපර් එක කතා කරන්න තියෙන අපිටනේ. අර පේපර් එක කරලා තියෙන මම ඔයාලට කිව්වා මේ අර පේපර් එක කරද්දී පැයක් කලින් පන්තියට පැයක් කලින් පේපර් එක කරන්න. එතකොට අපිට මේ පැයේ පන්ති සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඔයාලට අර පේපර් එක කරපු ගමන් සාකච්ඡා වෙද්දී ඔය ප්‍රශ්න ටික ඔළුවේ තියෙන ප්‍රමාණය වැඩි නැත්නම් දවසකට කලින් වගේ කරලා සාකච්ඡා කරද්දී එහෙම මේ ප්‍රශ්න ටික ආයෙ මතක් වෙන්න එපා. ඒ නිසා මෙහෙම කරමු අපි දිගටම මෙතන ඉඳන් පැයක් කලින් යන පේපර් එක කරමු. හරි විනාඩියක් ඉන්න පොඩ්ඩක් ඈ. හරි. හරි පළවෙනි ප්‍රශ්නට එන්න පුතේ. පළවෙනි ප්‍රශ්නේ කියනවා ප්‍රෝටීන එක සෑම විටම අඩංගු මූලද්‍රව්‍ය නිවැරදි පිළිතුර මොකක්ද කියනවා. හරි. දැන් අපි ගන්නවා ජෛව අණු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලියික් අම්ල. ඔයගේ තියෙන මූලද්‍රව්‍ය ටික අපි දැනගෙන ඉන්නවා. කාබෝහයිඩ්‍රේට් වල තියෙන මොනවද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ලිපිඩ වලත් තියෙන මේ තුන් දෙනාම. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. එතකොට කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ඔය දෙකම හැදිලා තියෙන්නේ මේ මූලද්‍රව්‍ය තුන එකතු වෙලා. ඊට පස්සේ ප්‍රෝටීන් ගත්තාම කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් තියෙනවා. අනිවාර්යයෙන් හැම ප්‍රෝටීනයකම මේ තුන් දෙනා ඉන්නවා. නැත්නම් මේ වගේ ඉන්නවා සල්ෆර්. ඊට නියුක්ලියික් අම්ල ගත්තම කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් ඉන්නවා. හරි. ඔය තමයි මූලද්‍රව්‍ය සෙට් එකේදී අපේ ජෛව අණු ටිකේ අපෙන් අහන්නේ ප්‍රෝටීන එක සෑම විටම තියෙන මෙන්න මේ හතර දෙනා. ඒතකොට මොකද්ද උත්තරේ ඉන්නේ පළවෙනි අංක 1. එකනේ. හරි. හරියට දාගන්න බලමු කීයක් හරිද කියලා නේ. හරි. දෙක රසායන විද්‍යාවේදී GMO ඍණ එක. දැන් මේක GMO ඍණ එක අපි ලේසියට කිව්වට මවුලයට ග්‍රෑම්. හරි අදහස මවුලයට ග්‍රෑම්. මවුලයට ග්‍රෑම් වලින් අපි වයින්නේ මොකද්ද? මවුලික ස්කන්ධය. මේ මවුලික ස්කන්ධය තමයි මවුලයට ග්‍රෑම් වලින් වයින්නේ. හරි. ඒතකොට ඔයකටත් උත්තරේ එන්නේ එක මවුලික ස්කන්ධය. ඊට පස්සේ තුනට එන්න තුනේ කියනවා පහත සඳහන් ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ මොනවාද? සමජාතීය මිශ්‍රණයක්. අපි දන්නා සමජාතීය විෂම ජාතීය කියලා මිශ්‍රණාකාර දෙකක් තියෙනවානේ. මෙතන අහන්නේ සමජාතීය මිශ්‍රණය මොකද්ද කියලා. හරි බලන්න මොකද්ද සමජාතීය මිශ්‍රණය කියලා. හරි බලන්න තිරුගු පිටි ජලයේ දිය කරනවලු. ඊට පස්සේ එතිල් මධ්‍යසාර ජලයේ දිය කරනවලු. පොළතෙල් ජලයේ දිය කරනවා, මැටි ජලයේ දිය කරනවා. ඒතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් දිය වෙන්නේ ද්‍රවීය දේවල් තුල විතරයි දිය වෙන්නේ. නිර්ද්‍රවීය දේවල් තුල විතරයි දිය වෙන්නේ. එතකොට මෙතන හොඳටම දිය වෙන්නේ මොනවද? මිශ්‍ර වෙන්නේ මොකද්ද? එතිල් මධ්‍යසාර ජලයේ දිය වෙනවා. එතකොට හොඳටම දිය වෙනවා නම් ඔතන හැදෙන්නේ සමජාතීය මිශ්‍රණයක්. එතකොට උත්තරේ 2 එතිල් මධ්‍යසාර ධන ජලය. හරි ඊට පස්සේ 4 අහනවා 4 කියනවා 4 පහත දී ඇති පිළිතුරු අතරින් 1 මේටාවන්ට පමණක් දරන ලක්ෂණයක්. හරි හොඳට මතක තියාගන්න 1 මේටාවන්ට විතරක් තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? දැන් එකපාරට මතක් වෙන ඇති ඔයාලට පුතේ අරීය සම්මිතිය. අරීය සම්මිතිය 1 මේටාවන්ටක් තියෙනවා. තව අර මුලින්ම හම් වෙන නිඩාරියාවන්ටක් තියෙනවා. ලොඩියට එහෙම අරීය සම්මිතියක් තියෙනවා. 1 මේටාවන් විශේෂ ලක්ෂණ තමයි පුතේ කට්ටිය ඉන්නේ ඔක්කොම කරදී. 1 මේටා ජීවිතේ කරදී. ඔන්න එක ලක්ෂණයක්. ඉතින් 1 මේටාවන්ට තියෙනවා ජලවාහිනී පද්ධතියක්. එයාගේ දේහේ ජලය ගමන් කරන ජලවාහිනී පද්ධතියක්. තව තියෙනවා සංචරණයේ නාලපාද තියෙනවා. ඔන්න ඔය ලක්ෂණ තුන 1 මේටාවන් විතරයි. සියල්ලම කරදී ජීවිතේ නාලපාද ඇත ජලවාහිනී පද්ධතියක් තියෙනවා. එතකොට බලන්න මෙතන තියෙන 1 මේටාවන්ට විතරක් තියෙන ලක්ෂණය සංචරණය සඳහා නාල පාද ඇත. හරි ඊට පස්සේ
පහේ කියනවා ආසුත ජලයේ නිපදවීම සඳහා යොදා ගනු ලබන වෙන්කිරීමේ ශිල්ප ක්‍රමය. හරි ආසුත ජලය නිපදවීමට ගන්න වෙන්කිරීමේ ශිල්ප ක්‍රමය මොකක්ද කියලා අහන්න. අපි දන්නා වෙන්කිරීමේ ශිල්ප ක්‍රම තියෙනවා තුනක්. ඔය ආසවණේ යට සරල ආසවණේ, වායික ආසවණේ, හුමාල ආසවණේ. එතකොට ඔය වෙන්කිරීමේ ක්‍රම තුන භාවිතා වෙන අවස්ථා ටික අපේ ඔළුවේ තියෙන්න ඕනේ. පොඩ්ඩක් මතක් කරගන්න. මිශ්‍රණයේ තියෙන සංඝටක වලින් එක සංඝටකයක් විතරක් වාෂ්පශීලී නම් සංඝටක වලින් එක සංඝටකයක් විතරක් වාෂ්පශීලී නම් සරලාසවලේ භාවිත කරන්න. රත් කරද්දී ඒ වාෂ්පශීලී සංඝටකේ වාෂ්ප වෙනවා. ඒක ඊට පස්සේ ආයෙ ලීපිකරණයන්සරේ හරහා ද්‍රව කරලා භාවිත කරනවා. ඊට මිශ්‍රණයේ තියෙන සංඝටක වලින් සංඝටක කීපයක් වාෂ්පශීලී හැබැයි ඕකෙන් සංඝටක අතර තාපාංක වෙනසක් තියෙනවා නම් කියනවා. අන්න අපි භාවිත කරන බාහික ආසවරය. රත් කරනවා රත් කරද්දී උෂ්ණත්වය ටික ටික වැඩි වෙනකොට ඒ අදාළ තාපාංක තියෙනවා වෙන් වෙලා යනවා. ඒකට කියන බාහික ආසවරය කියලා. ඊට පස්සේ මිශ්‍රණයේ තියෙන සංයෝග ලොකු උෂ්ණත්වයේ රත් කරොත් වියෝජනය වෙලා විනාශ වෙලා යනවා නම් අපි ඒවට කරනවා සුමාල ආසවරය භාවිත කරනවා. සුමාලේ වෙලා උමාලේ අධික ශක්තියක් තියෙනවා. ඒ අධික ශක්තිය නිසා ඒ ටික වෙන් වෙලා යනවා. ඒක කියන උමාල ආසවරය. කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාර කියන්නේ උමාල ආසවරය. අපෙන් අහන්නේ ආසුත ජලය වෙන් කරන්න ගන්නේ සරල ආසවණේ. හරි ඊට පස්සේ 6. මුක්ක තුල මුත්‍රා පෙරීමේ ක්‍රියාවලියේදී ගුච්චිකාවට පෙරී යන්නේ පහත කවරක්? හරි මතක් කරගන්න. ඔය රුධිර පෙරන ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මේකද ඉන්නේ ගුච්චිකාව තුලදී. මේ ගුච්චිකාව වටේට තියෙන මේ පෝප්පේ වගේ එකට මොකද්ද කියන්නේ අපි? ඉතින් මම අහුවට ඔයාලට උත්තර දෙන්නේ කමලිනේ නේ දෙන්නේ නැහැ මතක් කරන්න මේකට මොකද්ද කියන්නේ බෝමන් ප්‍රාවරය. බෝමන් ප්‍රාවරයේ වට කරගෙන ඉන්නේ මෙන්න මෙයාව. මෙන්න මෙහෙම එකක් තියෙනවා මතකද ගන්න. මේක රුධිර කේශනාලිකා ජාලය. ඒ රුධිර කේශනාලිකා ජාලයේ නමක් තියෙනවා. මේක බෝමන් ප්‍රාවරය. මේකට කියන්නේ මොකද්ද? ගුච්චිකාව. මේ පැත්තෙන් යන දමනියට මොකද්ද කියන්නේ? මේකෙන් තමයි රුධිරය අරගෙන එන්නේ. අභිවාහී දමනිකාව. රුධිරය එළියට අරයි යන්නේ අපවාහී දමනිකාව. දමනිකාව. ඔන්න විස්තරයි. එතකොට අපි දන්නවා මෙතනින් එන මේකේ අභිවාහී දමනිකාවේ විස්කම්භය අපවාහී දමනිකාවේ විස්කම්භයට වඩා වැඩි. ඒක නිසා මෙතනින් එන රුධිරය ඔක්කොම මේකෙන් එළියට යන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා උතේ මේක තුළ පීඩනය වැඩි වෙනවා. අධික පීඩනය නිසා මෙන්න මෙතනදී රුධිරය අධික පීඩනය නිසා මෙන්න මේ කේශනාලිකා විත්ති හරහා රුධිරය එළියට එන්න පටන් ගන්නවා. රුධිරය පෙරන මෙන්න මේක. පෙරන්නේ ගුච්චිකාවේ කේශනාලිකා විත්ති හරහා. පෙරිලා බෝමන් ප්‍රාවරයේ විත්ති හරහා බෝමන් ප්‍රාවරය ඇතුළට එනවා. ඔන්න ඔය පෙරලෙන රුධිරයට අපි කියනවා ගුච්චිකා පෙරණය කියලා. ගුච්චිකා පෙරණය. ගුච්චිකා පෙරණය. මේ ගුච්චිකා පෙරණයට මෙන්න මෙතන ඉඳන් ගුච්චිකා පෙරණයට පෙරිලා එන්නේ නැති දේවලුත් තියෙනවා. අර රුධිරේ සම්පූර්ණයෙන් පෙරිලා මේ පැත්තට එන්නේ නැහැ. පෙරෙන්නේ නැති දේවල් දෙකක් තියෙනවා. ප්ලාස්මා ප්‍රෝටීන් පෙරෙන්නේ නැහැ. ප්‍රෝටීන් පෙරෙන්නේ රුධිර සෛල පෙරෙන්නේ රුධිර සෛල පෙරෙන්නේ අනෙක් දේවල් පෙරිලා එනවා. හරි එතකොට දැන් අපේ නම් අපිට මතක් කරේ ආවරේ මතක් වෙන්න අපෙන් අහන්නේ මුක්ක තුල මුත්‍රා පෙරීමේ ක්‍රියාවලියේදී රුධිරයේ සිට ගුච්චිකාවට පෙරී යන්නේ මොනවාද? හරි රුධිර සෛල පෙරෙන්නේ ප්ලාස්මා ප්‍රෝටීන් පෙරෙන්නේ පට්ටිකා කියන්නේ රුධිර සෛල යටතේ අපි ඉගෙන ගන්න දෙයක් එයා පෙරෙන්නෙත් නැහැ. දැන් පෙරෙන්නේ මොනවද? ග්ලූකෝස් විතරයි. මෙන්න මේ සම්බන්ධ නාඩේ දිගට යනවා අපි ඔකට කියනවා මුක්කාණුව අපේ මුක්කවල තියෙන ව්‍යුහමය හා කෘත්‍රිමේ ඒකකයයි. හරි එහෙනම් මේක වහනවා. හරි ඊළඟ ප්‍රශ්නට එන්න. ඊළඟ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා මෙහෙම කතාවක්. ඊළඟ එකේ අපිට කියන්නේ
ඒ නම් මූලද්‍රව්‍ය ඔක්සයිඩේ සූත්‍රය. ඒ කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා ලෝකයේ ඔක්සයිඩේ සූත්‍රයේ A2O3 නම් මූලද්‍රව්‍ය නයිට්‍රේටේ සූත්‍රය. නයිට්‍රේටේ සූත්‍රය කියන්නේ නයිට්‍රේට් එක්ක හදන සංයෝගයේ සූත්‍රයනේ. නයිට්‍රේට් එක NO3 minus නයිට්‍රේට් මෙයත් එක්ක ඔය A කියන කෙනා හදන සංයෝගයේ සූත්‍රය අහන්න. එහෙනම් අපි මොකද මුලින්ම කරන්න ඕනේ? දැන් මේ නයිට්‍රේට් කාණ්ඩය අපේ ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් නයිට්‍රේට් කොම්බස් මොකක්ද ගායන කණ්ඩකේ? නයිට්‍රේට් කාණ්ඩකේ සංයුතාව ඇවිල්ලා එකයි. NO3 minus වල සංයුතාව එකයි. එතකොට අපි A වල සංයුත ගන්න අයනේ අගින්නේ. A වල සංයුතාව හොයා ගන්න ඕනේ. A වල සංයුතාව හොයා ගන්න තමයි මෙන්න ඔක්සයිඩ් දීලා තියෙනවා. මේ සංයුතාව මාරු වෙලා තමයි මේ සූත්‍රය හැදිලා තියෙන්නේ. එහෙනම් මේ සංයුතාව මේ ඉලක්කම් ඇත්තට මෙයාලටයි දේවල් නෙවෙයි මාරු වෙලා දේවල්. එහෙනම් අපි මේ දෙන්නගේ මාරු වල යන්න ඕනේ. මේ තුන ඇත්තටමයි ඉතින් දෙකට. එතකොට A වල දෙකයි. දෙකයිදී ඔක්සිජන් මෙතන දෙකයි. එතකොට A වල සංයුතාවේ 3යි O වල සංයුතාවේ 2යි කියලා කොහොමද අපි දන්නවා? A වල සංයුතාව තුන හොයාගත්ත ඔන්න අපි එතන 3 දැම්මා. දැන් අරස් ගුණිතය දාන්නයි තියෙන්නේ. A වලට එකක් එනවා NO3 වලට 3ක් එනවා. එතකොට ඔක දාන්න වෙන්නේ වරහණක් දාලා 3 කියලා දාන්න. එතකොට උත්තරය ඇවිල්ලා 1. 1 එන්න ඕනේ. ඊට පස්සේ අට ලේස් එකක් තියෙන්නේ. විලීන සංයෝග විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් නිස්සාරණය කරගන්නා ලෝහ. දැන් ඉතින් මතක් වෙනවා සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය උඩ ඉන්න අය විලීන සංයෝග විද්‍යුත් විච්ඡේදනයෙන් මැද ඔක්සිහරණයේ යට භෞතික ක්‍රම වලින්. එතකොට මෙතන උඩ ඉන්න අයට අයිති වෙන්නේ කවුද? මැග්නීසියම් වෙන උත්තරේ 1. හරි ඊට පස්සේ අහනවා දෙන්න 9ට එන්න 9 කියනවා විෂම පෝෂීන් පමණක් අයතුරු රාජධානි. විෂම පෝෂීන් කියන්නේ මොනුන්ද? තවත් ජීවියෙක් මත යැපෙනවා නම් අපි කියන විෂම පෝෂීන්. තවත් ජීවියෙක්ගේ කාබනික ආහාර ටික ගන්නවා නම් උට කියන්නේ විෂම පෝෂීන් කියලා. මෙන්න මේ විෂම පෝෂීන් මොන කාණ්ඩවලද ඉන්නේ කියලා මතක් කරගන්න අපි දන්නවා. යුකේරියා අධිරාජධානිය ගත්තාම රාජධානි 4 කොටව වෙන් වෙනවනේ. මොනවද 4? ප්‍රෝටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. ප්‍රෝටිස්ටා ගත්තාම ප්‍රෝටිස්ටා කියලා කියන්නේ මොනුන්ටද? ඔයගේ දෙගොල්ලක් ඉන්නවනේ ප්‍රොටෝසෝවා කාණ්ඩේ කට්ටියක් ඉන්නවා ඇල්ගීත් ඉන්නවා. ප්‍රොටෝසෝවා කාණ්ඩය විෂමපෝෂී, ඇල්ගී ස්වයංපෝෂී. ඔන්න එතන ස්වයංපෝෂී නෙවෙයි නේද? ඇල්ගී වල ප්‍රභාස සංශ්ලේෂ කරන්න පුළුවන්. ඊට දෙවෙනි කට්ටිය ෆංගයි රාජධානි. ෆංගයි කියන්නේ දිලීර උන් ඔක්කොම තවත් ජීවියෙක් මත යැපෙන අපි මෘතෝප ජීවීන් කියලා කියනවා. හරිද? ඔළුව වල ඔයා කෙලින්ම දාගන්න ආයේ පාඩම් කරන්න තියාගන්න එපා. කතාවක් වෙයි මතක තියාගන්න. ඊළඟ කට්ටිය ප්ලාන්ටේ උන් ප්‍රභාස සංශ්ලේෂණය කරනවා කොහොමද? කොළ පාටයි. උන් ස්වයංපෝෂී. ඊට පස්සේ ඇනිමාලියා. ඇනිමාලියා උන් ඔක්කොම ඉතින් තවත් ජීවියෙක් මත යැපෙන නම් උන් විෂමපෝෂී නේ. නම් ෆංගයි ඇනිමාලියා උත්තරේ 4. ඊට පස්සේ පහට එන්න 10ට එන්න 10 කියනවා පහත ව්‍යුහ අතරින් පොලිතීන් වල පුනරාවර්තන ඒකකයක් අහනවා. පොලිතීන් වල පුනරාවර්තනය. පොලිතීන් කියන්නේ බහුව අවයවකයක්. පොලිතීන් වල එක අවයවකයේ තමයි එතීන්. මතකයිනේ නේද? ඔන්න එතීන්. එතකොට මේ එතීන් බහුව අවයවීකරණය වෙනකොට යා මොකද කරන්නේ? ඔය මැද වන්දනේ කඩාගෙන දෙපැත්තට වන්දන හදා ගන්නවා. මෙන්න මේ වගේ කැලි තමයි අපිට හැමතැනම බලා ගන්න පුළුවන් ওই පොලිතීන් එකක් ඇතුලේ. ඒතර මේකට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. ඒතර මේකේ බහුභාවයක පෙන්නන්නේ කොහොමද අපි? මෙන්න මේ පුනරාවර්තන එක ගාන අපි දන්නේ නැහනේ. මිලියන ගාණක් තියෙනවා පුනරාවර්තන එක. ඒ නිසා කොටුවාරණක් දාලා එන්න පුරක් දානවා. උදාහරණ සංඛ්‍යා මේ වගේ කැලි විශාල සංඛ්‍යාවක්. හරි ඒතකොට පුනරාවර්තනයේ උතේන්නේ උත්තරය අංක 2. 2 එන්නේ. හරි. ඔහොම මතකද කියලා බලන්න අපිට PVC වල ඒකාවයවක ඊළඟට ටෙෆ්ලෝන් වල ඒකාවයවක මතකද බලන්න කොහොම මතකයි නම් හදලා දාන්න ඔය පොලයක් කරගෙන කොහෙන් හරි හරි ඊට පස්සේ 11ට එන්නේ 11 කියන පුතේ පහත දී ඇති අණු සලකන්න ඔන්න අණු ටිකක් දීලා තියෙනවා ඒ ජලයේ නිවැරදි ලුයිස් තිත් කතිර වියුවේ දැන් මෙහෙම එකක් දුන්නා මොකද ඇඳ ඇඳලා කරන්න දෙයක් නැහැ පුතේ මොකද ඔය දන්නවා ජලය කියන්නේ අෂ්ටකයේ සම්පූර්ණ කියන්නේ කොහොමද මේ සාසංගික බන්ධන හැදුවාම අර දෙතුන් දෙනෙක්ගේ හැර ඉතුරු හැමෝගෙම
අෂ්ටකයේ සම්පූර්ණ වෙනවානේ. එතකොට මේ ලුයිස්ගේ අදින්න අපි සහසංගික බන්ධනවල. හරිද? මේ සහසංගික බන්ධනවල තියෙන තෙත් කතිර ලුයිස් තෙත් කතිර සටහන නෙවෙයි තියෙන්නේ. තෙත් කතිර සටහනේ බලන්න ඕනේ අපි ඔය තියෙන හැම මූලද්‍රව්‍යයකම අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ කෝකේද? 8ක් එන්නේ කෝකේද කියලා. පළවෙනි එක බලන්නකො. පළවෙනි එකේ ඔක්සිජන්ට 8ක් එන්නේ 4යි දෙන්නේ. එතකොට ඒක වැරදි. දෙවෙනි එකේ ඔක්සිජන්ට 8ක් එනවා. හැබැයි හයිඩ්‍රජන්ට බලන්නකො. 8ක් සතේක දෙක 4ක් එනවනේ. එතකොට ඒක සෙට් වෙන්නේ නැහැ. තුනෙත් එහෙමයි. ඔක්සිජන්ට 8ක් එන්නේ නැහැ. හතරවෙනි විදිහේ බලන්නකො. එකසර 4ක් කොහොමද තියෙන ඔක්සිජන් ගාව. තව බන්ධනයෙන් එනවා දෙක දෙක 4ක්. එතකොට 8ක් හරි. හයිඩ්‍රජන්ට දෙකක් ඇවිත් තියෙනවා. එතකොට අන්න හරිම දිත් කතේ සටහන 4. එතකොට බලන්න ඕනේ මොකද්ද? අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. අෂ්ටකය සම්පූර්ණ වී ඇද්දැයි නිරීක්ෂණය කළ යුතු වේ. හරි ඊට පස්සේ 12. ඉහත ජලාණුව පිළිබඳ නිවැරදි වගන්තිය තෝරන්න. ජලාණුව පිළිබඳ නිවැරදි වගන්තිය. හරි බලමු. 1. ඔක්සිජන් වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වේ. ඔක්සිජන් වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වේ. වැරදි. සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තබාගෙන හයිඩ්‍රජන් ස්ථායී වින්‍යාසය ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තබාගෙන නෑ. යා ඉලෙක්ට්‍රෝන යුගලයයි හවුලේ තියාගෙන ඉන්න. ඒකත් වැරදි. 3. ඔක්සිජන් පරමාණු වටා සංයුතා කවචයේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වේ. අන්න ඒක තමයි සංයුතා කවචයේ ඔක්සිජන්ගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. ඒක බන්ධන වලට දායක වුන් නැති ඒවා දෙකයි. හරි නේද? යුගල් දෙකක් තියෙනවනේ. උත්තරේ 3. උත්තරේ 3 එන්නේ. හරි. 13 හදපය දාන්න බලන්න උත්තරේ. 13 දාන්න උත්තරේ. කීයද කියලා දාන්න බා. මම හදන්න කලින් උදේලා දාදුවලා උතාලා දාන්න 13ට උත්තරේ. හදපුවයි. හරි. ඒත් ඇද්ද? ඉස්සර හැදුවද? ඔක ඉස්සර දැන් මේ උත්තරේ. බාදලා නැන්ද මේ වෙලේ කරේ නැන්ද? හරි. හැමෝගෙම හරිනේ. හරි කොහොමද ඔක හදන්න ඕන? ඔක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයකින් හදන්නවා. අපිට කියන්නේ ළමයෙක් විසින් බෝලයක් තප්පරයට මීටර් 30ක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට විසි කරනවා නේද? හරි. ඔන්න බෝලයක් තියෙනවලු. සිරස්ව ඉහළට විසි කරන තප්පරයට මීටර් 30ක ප්‍රවේගයකින්. හරි. උඩට විසි වෙන. දැන් ඕක යන්නේ පුතේ ගුරුත්ව ත්වරණයට තියෙන පහළට ගුරුත්ව ත්වරණය තියෙනවා. ගුරුත්ව ත්වරණය යටතේ ඕක චලනය වෙනවා. ගුරුත්ව ත්වරණය පහළට 10ක් තියෙන තප්පර වර්ගයට මීටර්. ගුරුත්ව ත්වරණය අදහස මම හැමදාම කියනවා. මතක තියාගන්න මේ 10යි ms 2 කියලා මතක තියාගත්තට වැඩක් නැහැ. ගන්න දෙයක් නැහැ ඕක. මතක තියාගන්න මෙන්න මෙහෙම. ගුරුත්ව ත්වරණය 10යි කියන එක අදහස හැම තප්පරයකටම ප්‍රවේගය වෙනස් වෙන්නේ තප්පරයට මීටර 10 ගානේ. ඕක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට ගණන් හිතින් හරි හදන්න පුළුවන්. එතකොට මේකේ අදහස ඉහළට විසි කරන වස්තුවක් ගුරුත්ව ත්වරණය යටතේ ඉහළට යනකොට හැම තප්පරයකටම පුතේ ප්‍රවේගය 10 ගානේ අඩු වෙවි යනවා. පහළට අතෑරියොත් මොනවා හරි වස්තුවක් හැම තප්පරයකටම ප්‍රවේගය 10 වැඩි වෙනවා. ඔන්න ගුරුත්ව ත්වරණය 10 කියලා අදහස. උඩට යන්නේ 10 ගානේ තප්පරයකට අඩු කරගෙන පහළට වැටෙන කෙනෙක් තප්පරයට 10 ගානේ වැඩි කරගෙන වැටෙනවා. දැන් මෙයා ඉහළට යන කෙනෙක් කියනවා පළවෙනි තප්පරේ ඉවර වෙනකොට පුතේ මෙයාගේ ප්‍රවේගය 20ක් වෙනවා. දෙවෙනි තප්පරේ ඉවර වෙනකොට මෙයාගේ ප්‍රවේගය කීයක් වෙනවද? 10ක් වෙනවා. තුන්වෙනි තප්පරේ ඉවර වෙනකොට මෙයාගේ ප්‍රවේගය බිඳුවක්. එහෙනම් මෙයාට උඩරිම උසට යන්න තප්පර කීයද යන්නේ? 3යි යන්නේ. මෙන්න ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර් 30යි. උඩරිම උසේදී අවසාන ප්‍රවේගය බිඳුවයි. ඔය වෙනස වෙන්න ගත වෙන තප්පර 3යි. අපෙන් අහන්නේ මෙන්න මේ විස්ථාපනේ. කොච්චර උසකට ගිහිල්ලාද?
එහෙනම් මේක හොයන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. පස්තාරයක් එදගත්තක් පුළුවන් සමීකරණය හදන්නත් පුළුවන්. මම අදට සමීකරණය හදලා පෙන්නන්න. අපි දැන් මෙතන යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නෙවෙයිනේ. ත්වරණයකින් හෝ මන්දනයකින්. මන්දනයකින් නැත්තරම යන්නේ. ත්වරණයකින් හෝ මන්දනයේ යන කෙනෙක්ගේ එයාගේ විස්ථාපනය අපි හොයන්නේ එයාගේ මධ්‍යක ප්‍රවේගය ගුණ කරන්න ඕනේ ගත වුණු කාලේ. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා මධ්‍යක ප්‍රවේගය හොයාගෙන ඉන්න ඕන මේ චලිතයට අදාළ. මධ්‍යක ප්‍රවේගය හොයන්නේ ඇයි? මෙයාට එකම ප්‍රවේගයක් නෙවෙයි තියෙන්නේ. ප්‍රවේගය වෙනස් වෙනවා ඉන්නේ. ඒ නිසා අපි සාමාන්‍ය ප්‍රවේගයක් පොදු අගයක් ගන්න අපි කියන මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය සමානයි ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය. බෙදනවා දෙකෙන්. ආරම්භක ප්‍රවේගය ඇවිල්ලා තප්පරයට මීටර් 30යි. අවසාන ප්‍රවේගය ඇවිල්ලා බිඳුවයි. දෙදන් වෙන්නේ දෙකෙන්. එතකොට එන්නේ 15යි තප්පරයට මීටර් මධ්‍යක ප්‍රවේගය තප්පරයට මීටර් 15යි. අන්න ආදේශ කරන්න තියෙන්නේ. තප්පරයට මීටර් 15යි. ගුණ කිරීම කාලය තප්පර 3යි මෙයා යන්නේ. තප්පර 3යි. තප්පරයට තප්පර කැපිලා ගිහිල්ලා 4:45යි මීටර් 45 ස්ථාපනයක් ලැබෙනවා. ඔන්න ඔය ගානක් හදන විදිය. හරි අපිට ඕන නම් මේ චලිතය අදාළ ප්‍රස්ථාරයකද ගන්න පුළුවන්. මේ පැත්තට කාලේ මේ පැත්තට ප්‍රවේගය දා ගන්න. තප්පර 3ක් වෙනකොට ප්‍රවේගය බිඳුවක් කියලා තමයි වෙන මෙහෙම වැඩක් එන්නේ. ඕකේ වර්ගඵලය හේවුවනම් අවසානයේ ප්‍රවේගය ලැබෙනවා. හරි එහෙනම් හදා ගන්න හදලා නැත්නම් හරියට තුන්දෙනාගේ වර්ණ ඉගෙන හදන්න ඕනේ දන්නවා නේද? හරි අපි යන ඊළඟ ප්‍රශ්නයට යමු. හරි ඊළඟ කියන 14 පහත දී ඇත්තේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සම්බන්ධ ප්‍රකාශ කිහිපයකින් සත්‍යවන්තය මොකක්ද කියලා. හරි ඔන්න හෝමෝන ගැන තියෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සම්බන්ධ හෝමෝන 4යි පුතේ තියෙන්නේ. ඔය 4 කෘත්‍යයන් ටික පොඩ්ඩක් ඔළුවේ තියාගත්තා නම් වැඩේ කොට. ඒක ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මේ ආර්තෝ චක්‍රය කියන ආර්තෝ චක්‍රයේ අවධි දෙකක් තියෙනවා. ස්ථාන දෙක වෙනවා නිම්බ කෝෂයේ සිදුවන වෙනස් වීම ගර්භාෂයේ සිදුවන වෙනස් වීම. දැන් ඔන්න LH හෝමෝනේ FSH හෝමෝනේ ගැන තියෙනවා. ඔය දෙක තමයි නිම්බ කෝෂයේදී වැඩ කරන්න පටන් ගන්න. ඔය FSH හෝමෝනයයි LH හෝමෝනයයි අපි කියන ලුටීකරණ හෝමෝනයයි සියොනිකා උත්තේජක හෝමෝනයයි ස්‍රාවය වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියේ. පිටියුටරි ග්‍රන්ථියේ තියෙන මොලේ ඕකෙන් ස්‍රාවය වෙලා ඩිම්බ කෝෂ මත තමයි බලනවා. LH හෝමෝනයෙන් කරන්නේ ඩිම්බ පරිණත වීම කියලා කියනවා. නෑ වැරදි LH එකකින් කරන්නේ. මුලින්ම FSH හෝමෝනේ ඕන. මුලින්ම FSH එකකින් කරන්නේ ප්‍රාථමික සියුනිකාවක් 14ක් ඇතුළත ග්‍රාෆීය සියුනිකාවක් බවට වර්ධනය කරනවා. ඩිම්බය මෝචන තත්වයට සුදුසු බවට පත් කරනවා. ප්‍රාථමික සියුනිකා ග්‍රාෆීය සියුනිකා බවට වර්ධනය කරන්නේ FSH හෝමෝනේ යටතේ. ඊට පස්සේ ඩිම්බය පන්නතුරු ඩිම්බය පිපිරිලා ඩිම්බ මෝචනය වෙන්නේ. ග්‍රාෆීය සියුනිකා පිපිරිලා ඩිම්බය මෝචනය වෙන්නේ LH හෝමෝනේ යටතේ. එහෙනම් ඔය තමයි 1 2 මාරු වෙන්න ඕනේ කෘත්‍යය. FSH කරන්නේ ඩිම්බ පරිණත කරනවා. LH කරන්නේ ග්‍රාෆීය සියුනිකා පිපිරි ඩිම්බ මුදා හරිනවා. ඊට පස්සේ ඊස්ට්‍රජන් හෝමෝනේ. ඔය ඊස්ට්‍රජන් කරන්නේ අර ගර්භාෂයේ සිදුවන වෙනස් වීම් තුනක් තියෙනවා. අපි ශ්‍රාව්‍ය අවධිය ප්‍රගුණ අවධිය මේ මොකද ප්‍රගුණ අවධිය ශ්‍රාව්‍ය අවධිය තියෙන්නේ. හරිද? එන්න මේ ඊස්ට්‍රජන් වලින් කරන්නේ ප්‍රගුණ අවධියේදී. ඔය ප්‍රගුණ අවධියේදී ගර්භාෂ බිත්තිය වර්ධනය කරවන්නේ ඊස්ට්‍රජන් මගින්. ඊට පස්සේ ඊළඟට ශ්‍රාව්‍ය අවධිය එනවා. ඕකෙදින් තවදුරටත් ගර්භාෂ බිත්තිය ඝනකම් කරන්නේ ප්‍රොජෙස්ටරෝන් වගේ. හරි එහෙනම් මොකද්ද මෙතන හරිම උත්තරේ? තුර නේද ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රගුණ අවධියේදී ගර්භාෂ බිත්තිය වර්ධනය ආරම්භයි. ගර්භාෂ බිත්තිය වර්ධනය කරවන්න දෙවෙනි අවධියේදී වර්ධනය කරන්න පටන් ගන්න ඊස්ට්‍රජන්. තුන්වෙනි අවධියේදී තමයි ප්‍රොජෙස්ටරෝන් එන්නේ. එතන උත්තරේ 3. ඒක මතක තියාගන්න. ඔය ටික. හරි එහෙනම් එන්න 15ට. 15 කියනවා වස්තුවක් මත තිරස් බල තුනක් ක්‍රියා කරන ආකාරයේ රූපේ දැක්වේ. රූප සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය යනවා. බලන්නකො. මෙහෙට තියෙන නිව්ටන් 18යි.
මෙහෙට තියෙනවා නිව්ටන් 22ක්. මේ පැත්තට නිව්ටන් 4ක් කියලා. හරි. දැන් බලන්න ඉද්දිමන්ට එක. හරි. දැන් අහන්න සම්ප්‍රයුක්ත බලය කීයද කියලා බලන්න. මෙහෙට 8යි මෙහෙට 4යි ඔක්කොම මේ පැත්තට තියෙනවා නිව්ටන් 22ක සම්ප්‍රයුක්තය. 22ක් තියෙනවා. මේ පැත්තට 22ක් තියෙනවා. එහෙනම් මෙහෙට 22යි මෙහෙට 22යි සම්ප්‍රයුක්ත බලය කීයද? බිඳුව. වෙන සම්ප්‍රයුක්තය බිඳුවක් වෙනවා. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. දැන් ඉන්න 16. හරි 16ට උත්තරේ දාන්න පුතේ මට. දාන්න 16ට හැමෝම උත්තරේ දාන්න. 16ට උත්තරේ දාන්න මම නිතරම බලන් ඉන්නවා. තුනද බලමු. එක. එක. බලමු. දැන් ඕකේ කියනවා මෙහෙම. හරි බලන්නකො. අපිට කියනවා මෙහෙම බලන්න. කල්පිත සංකේත වලින් නිරූපිත ලෝහ මූලද්‍රව්‍ය 4ක් ආශ්‍රිත රසායනික ප්‍රතික්‍රියා තුනක් පහත දැක්වීම. හරි බලන්න මම එකකින් ඔක වැඩේ අල්ලලා දෙන්න ඔයාලට. A2+ කියලා තියෙන්නේ. A2+ B එක්ක ප්‍රතික්‍රියා කරනකොට B2+ හැදෙනවලු. ඒවා අයින් වෙනවා. හරි ඔන්න ඔහම සිද්ධියක් වෙන තමයි කියන්නේ. හරිද? හරි බලන්න. දැන් මෙතන මේ A2+ කියන්නේ හරියට ඔන්න ඔය SO4 එක්ක හදන සංයෝගයක් හැදුවොත් මේ බලන්න A2+ උයි SO4 කියන්නේ 2- මුන් දෙන්න එකතු වෙලා හැදෙන්නේ මෙන්න මේ වගේ සංයෝගයක් නේද? එතකොට ඔය SO4- කෑල්ල දාන්න නැතුව තමයි මේ ධන ආයනයක් විදිහට දාලා තියෙන්නේ. මෙතෙන් අපි B දැම්මහම මේ A පැත්තකට දාලා නෙගටිව් A අයින් වෙනවා. මේ දෙන්න එකතු වෙනවා. අර BSO4 හැදෙනවා. දැන් ඔන්න ඔතන මේ SO4 කෑලි දෙක නැතුව තමයි මේ ප්‍රතික්‍රියා ටික දීලා තියෙන්නේ. ඒකට SO4 කෑල්ල නැත්තම් 2+ තියෙනවා. ඒකට 2+ තියෙන කෙනෙක්ට B දැම්මන් පස්සේ ද්‍රාවණයට B ගිහිල්ලා ඒ ස්ථානයට මෙයාත් එක්ක සෙට් වෙන B ඇවිත් තියෙනවා. B සෙට් වෙච්ච නිසා ඒව මොකද වෙන්නේ? අයින් වෙලා යනවා. ඒකට මෙතන තියෙන මොන ප්‍රතික්‍රියාවද උදේ? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් නේ පෙන්නලා තියෙන්නේ. හරිද? අන්න ඒක අපිට ඔළුවට දා ගන්න ඕන. දැන් සල්ෆේට් කෑල්ල නැතුව තමයි ඔතන මේ දීලා තියෙන්නේ. හරි. මේ මුලින් ආයනයේ ඉන්නවා මේ ද්‍රාවණයට බීව දැම්මාම ඒව පැත්තකට කරලා. දැන් මේ හිටපු තැන අයිති කරගෙන තියෙන්නේ B නේ. එයා 2+ වෙනානේ. හරිද? එතකොට ඒක නිසා දැන් මෙතන ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් වෙනවා කියන්නේ දැන් මේ Aට වඩා B ගේ සක්‍රියතාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න බෑ. මොකද ඒකේ තර ගන්නවා කියලා කියන්නේ B සක්‍රියතාවය වැඩි. ඒක අපිට ලියන්න පුළුවන්. එහෙමද තියෙන්නේ නේද? ඔව්. Aට වඩා B ගේ සක්‍රියතාවය වැඩි. ඊට පස්සේ දැන් බලන්න ඊළඟ ප්‍රතික්‍රියාව දෙන්නේ මෙහෙමනේ. B2+ NC දැන් C2+ වෙලා B පැත්තකට වෙලා තියෙනවා. අන්න දැන් B ගේ ස්ථානයේ C ගත්තා. දැන් B පැත්තකට උනා. එහෙනම් B ට වඩා C ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි වෙනවා. අන්තිමේට C2+ තියෙන තැනක D ආවම D2+ වෙලා
C අයින් වෙනවා. ඒ කියන්නේ C වලට වඩා D ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. දැන් අපෙන් අහන්නේ සක්‍රියත ආරෝහණය පිළිවෙලනේ. ආරෝහණය කියන්නේ අඩු එකක ඉඳන් වැඩි එකට. ඒක අඩු එක තමයි A, වැඩි එක තමයි D. මේ පිළිවෙලට එනවා. එතකොට A B C D වෙන්න ඕනේ උත්තරේ අංක 2. හරි. පැහැදිලිද? මම හිතනවා ඔක පැහැදිලි වෙන්න ඇති කියලා. ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ටිකක් තමයි ඔතන දීලා තියෙන්නේ. අයනික ප්‍රතික්‍රියා අයන විදියට දීලා. හරි. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට මේක දාගන්න. උත්තරේ දෙක එන්නේ. හරි. දැන් එන්න 17ට. 17 කියනවා 17 හිරුවෙලිය හොඳින් නැති ස්ථානයක තබා ඇති අටුවමක් රූපේ දැක්වීම. මේ අටුවෙන් බලාපොරොත්තු වෙන්නේ අවකක් නම් දැක ගමන් කියන්න පුළුවන් අපිට මොකද්ද මේක අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රවාහ සංශ්ලේෂණයේදී ඔක්සිජන් ඉපදෙන බව තහවුරු කර ගැනීම. ප්‍රවාහ සංශ්ලේෂණයේදී ඔක්සිජන් ඉපදෙන බව නම් උත්තරේ අංක 4. හරි. ඊට පස්සේ එන්න 18ට උච්ච වායු වින්‍යාසයක් සහිත මධ්‍ය පරමාණුවක් ඇති අණුව. උච්ච වායු වින්‍යාසයක් තියෙන මධ්‍ය පරමාණු. හරි. අහගන්න. දැන් මේ ඔක්කොම සාසංයුජ සංයෝග හතරේ ඒවා තියෙන්නේ. ඔය හැම එකම බලන්න මේ හරි. මෙතන තියෙනවා මෙහෙම කේස් එකක්. අපි දන්නවා සාමාන්‍ය සාසංයුජ බන්ධනයක් හදුවාම පුතේ ඒ බන්ධනය හදන කට්ටිය උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා. හරිද? උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා කියලා කියන්නේ මෙයාලගේ අෂ්ටකය සම්පූර්ණයිනේ. එතකොට හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා බන්ධනය හැදුවත් අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැති කට්ටිය. ඔතන ඉන්න ඇලුමිනියම් ක්ලෝරයිඩුයි PCl5 ගේ ෆොස්ෆරස්ගේ අෂ්ටකය ඉක්මවා යනවා. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඇලුමිනියම් අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා NH3 ඇඳන් පස්සේ මැදට එන්නේ හයිඩ්‍රජන් මෙහෙම එනවා. ඕකේ එකසර ඉලෙක්ට්‍රෝන දෙකකුත් තියෙනවා. හරි. හරි. එතකොට මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ නේද? 2 2 2 6යි මෙතන 2 8යි. ඒ අෂ්ටකය සම්පූර්ණයි. ඔය BeCl2 කියන්නේ අෂ්ටකය සම්පූර්ණ නැති මෙන්න මෙහෙම වෙන සහසංයුජ සංයෝග. හරි. මෙතන 2යි මෙතන 2 ඔක්කොම 4යි. අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නෑ ඔය BeCl2 කියන කෙනාගෙත්. හරි. එහෙනම් උත්තරේ ඉන්නේ 3 අෂ්ටකය සම්පූර්ණ වෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා 19ට. 19 කියනවා ලුණු වල අවද්‍රාවක ගුණයට හේතු වෙන්නේ කවුද කියලා. ලුණු වල අවද්‍රාවක ගුණයට හේතු වෙන්නේ උන් දෙන්නයි ඉන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩුයි මැග්නීසියම් සල්ෆේටුයි. දැන් මෙතන ඉන්න මැග්නීසියම් සල්ෆේට් උත්තරය අංක 3. මොකක්ද අවද්‍රාවක ගුණය කියන්නේ? ජල වාෂ්ප උරාගෙන ඒ ජලය දිය වෙලා යන්න පුළුවන් කියන හැකියාව. හරි. ඊට පස්සේ 20 ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලුම ප්‍රභේද නිවරය දැක්වෙන්නේ මොකේද කියනවා? ජලීය හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණයක. ඒ කියන්නේ ජලීය HCl. ජලීය HCl ද්‍රාවණයේ තියෙන්න පුළුවන් හැම එකක්ම පෙන්වන්න කියලා කියනවා. හරි. ජලීය කියලා කිව්වොත් ජලයේ තියෙනවනේ. අය HCl කොහොමද තියෙනවනේ? දැන් අපි අර විද්‍යුත් රසායනය දන්නවා ජලයේ ලැබෙනවා H+V OH ඍණයි. HCl ඍණ ලැබෙනවා H+ ලැබෙනවා Cl ඍණ ලැබෙනවා. එතකොට මේ H+ කියන්නේ කොහොමද H+ නේ? H+ තියෙන්න ඕනේ ඕකේ. OH ඍණ තියෙන්න ඕනේ. Cl ඍණ තියෙන්න ඕනේ. ඔය තුන තියෙනවා. හරි. දැන් මෙතන තියෙන උත්තර වලින් ඔය තුන විතරක් තියෙන එක උත්තරයක්වත් නැහැනේ. හතරම තියෙනවා. හරිද? එතකොට මොකද්ද හරිම උත්තරේ වෙන්න ඕනේ? මෙන්න මේ උත්තරේ තමයි හරිම උත්තරේ. මෙතන තව එකතු වෙන්න ඕනේ H2O. මේකේ අහන්නේ ප්‍රභේද කියලා. අයනික ප්‍රභේද කියලා හෙව්වොත් නම් මේ තුන විතරයි. මොකද අයන තත්ත්වයේ තියෙන මේ කට්ටිය විතරනේ. අර ප්‍රභේද කියන්නේ මේකේ තියෙන ඔක්කොම. දැන් අපි ඔය ජලීය ද්‍රාවණයේ තියෙන සියලුම ජල අණු මෙන්න මේවා පොඩි විඝටනය වෙලා තියෙනවා කියලා අපි කියන්න දන්නේ නැහැනේ. ජලයේ විදිහට තියෙන පුළුවන් ඒවත් තියෙනවනේ. හරිද? එතකොට මේකේ ජලයේ විඝටනයේ ලොකු ජල අණුත් තියෙනවා. විඝටනයේ වෙච්ච ඒවාත් තියෙනවා. HCl කොහොමද විඝටනය වෙච්ච තියෙනවා. අර මෙන්න මේ ඔක්කොම ටික ඔකේ තියෙන්න පුළුවන්. ඒතර උත්තරේ එන්නේ 2. 2 එන්නේ. හරි. දැන් අපි යමු 21ට. හරි පැහැදිලිනේ?
හරි. මම අහනවා මේක. හරි. ඊට පස්සේ 21 කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක ඇති මුළු පරමාණු ගාන. කාබන් ඩයොක්සයිඩ් අණු මවුල. කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක් ගත්තොත් ඒකේ කාබන් ඩයොක්සයිඩ් අණු තියෙන්න එපා 6.02 විතර 10 විතරක්. අපි දන්නවා මොනවා හරි දෙයකින් මවුලයක් ගත්තොත් ඒක තියෙන්න ඕනේ අවොගාඩ්‍රෝ සංඛ්‍යාවට සමාන ගාණක්. 6.03 අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක් ගත්තොත් උතර තියෙන මුළු පරමාණු ගාණ අහන්නේ. අණු මවුලයක් ගත්තොත් මෙච්චරක් තියෙනවා නම් අණු අහන්නේ කාබන් ඩයොක්සයිඩ් මුළු පරමාණු. දැන් බලන්න අණු මවුලයක තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු මෙච්චරක් එක කාබන් ඩයොක්සයිඩ් අණුවක කාබන් ඩයොක්සයිඩ් අණු එකක් ගත්තොත් එතන පරමාණු තුනක් තියෙනවා. අණු එකක් ගත්තොත් එතන පරමාණු තුනක් තියෙනවා. අපි ගාව අණු තියෙනවා මෙච්චරක්. දැන් කාබන් ඩයොක්සයිඩ් අණු මෙච්චරක් තියෙනවා. 6.02 වරක් 10 තියෙනවා. මෙච්චර එක අණුවක තියෙන කාබන් පරමාණු තුනක් නම් මෙච්චර අණු ගානක තියෙන පරමාණු ගාන හොයනවා. එකක තියෙන ගානෙන් ගුණ වෙන්න ඕන. ගුණ වෙන්න ඕනේ 6.02 වරක් 10 අර ඉස්සර පොඩි කාලේ හතර ගාන මම හැමදාම කියන්නේ. එක හරකෙක්ගේ කකුල් තියෙනවා හතරක්. ඒ වගේ හරක් 100ක් ගත්ත කකුල් 400යි. කකුල් ගාන ගුණ වෙනවා හරක් ගානේ. ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට උත්තරේ කීයද එන්නේ? උත්තරේ අංක 1 නේද? ඒක එන්න ඕන. හරි 22ටත් එන්නේ. 22. හරිද මේ වගේ යනවා අපි වරදින්න බෑනම. මේ හැමදාම ඔය හරක් කාලා මතක් කර කර කියලා දෙනවා. හරි 22ට එන්න විදුලි බලාගාරයක සිට නිවස දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයක ප්‍රධාන අවස්ථා කිහිපයක් කැටි කර සටහනේ දක්වා ඇත. ABC දක්වා ඇති පරිණාමක. දැන් අපි ගන්නවා විදුලි බලාගාරයේ නිබඳන විදුලිය බෙදා හැරීම තරම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කිලෝවෝල්ට් 11 කිලෝවෝල්ට් 220 දක්වා වැඩි කරන්න ඕනේ. ඒතකොට විභවාන්තරය වැඩි කරන්න භාවිත කරන්නේ අධිකර පරිණාමක. එතකොට ඊට පස්සේ 220 22 දක්වා අඩු කරන අඩු කරන්න අවකර 220 ඊට පස්සේ කිලෝවෝල්ට් 22 දක්වා අඩු කරන්න 22 වෝල්ට් 220ට අඩු කරනවා. ඒකට අපි ගන්නෙ අවකර පරිණාමක. එතකොට එන්නේ අධිකර අවකර උත්තරය අංක 1 එන්න ඕනේ. 1 එන්නේ. හරි එතකොට ඊට පස්සේ එන 23ට එන්න පුතේ රූපේ දැක්වෙන වස්තුවක චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්නා. ඔන්න හැමදාම ඔබට ඉන්න ප්‍රවේග කාල ප්‍රස්ථාර මෙතන අද දීලා තියෙන විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. හරි විස්ථාපන කාල ප්‍රස්ථාරය අපිට ගන්න ලොකු දොරතුරු ගොඩක් නැහැ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තරම්. හරි ඔන්න විස්තර ටික මේ පැත්තේ මේ කාලය තප්පර වලින් දීලා තියෙනවා. හරි අපිට කියනවා ඒ පළමු තප්පර 10 තුළ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඇත. හරි කාලේ තප්පර 10 යනකොට ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ප්‍රවේගනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයනේ. කාලය යනකොට විස්ථාපනයේ ටික ටික වැඩි වෙනවා. විස්ථාපනය වැඩි වෙනවා කියලා කියන්නේ එතන මොකද තියෙන්නේ? ප්‍රවේගයක්. ඒ කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන ප්‍රවේගයක්. එතකොට ඒක හරි. තප්පර 10 සිට 30 දක්වා කාලය තුළ වස්තුව නිශ්චලතාවයේ පවතී. හරි මේ තප්පර 10 ඉඳන් 20 දක්වා 30 දක්වා විස්ථාපනය වෙනසක් වෙලා නැහැ. විස්ථාපනය වෙනසක් වෙලා නැහැ කියන්නේ එක තැනක ඉන්නවා වගේ. ඒ කියන්නේ නිශ්චලතාවයේ ඉන්නවා. හරි. ඊට පස්සේ C වලට එන්න ඒකත් හරි. C තප්පර 30 තුළ වස්තුවේ විස්ථාපනය මීටර් 30 අයලු නැහැ. තප්පර 30ක් යනකොට වස්තුවේ විස්ථාපනය මීටර් 12යි. මොකද විස්ථාපන කාලපස්ථාරයන්නේ. මීටර් 12ක විස්ථාපනයක් පෙන්වන්නේ. එතකොට A හා B පමණි හරි. A හා B පමණි. හරි 24ට එන්න. හරි ඊළඟ ප්‍රශ්නට යමු.
24 කියන ඔන්න පහත දැක්වෙන්නේ ප්‍රවාහ සංශ්ලේෂණයේ පිළිවෙත සිසුවෙක් විසින් සකස් කළ ගැලීම් සටහන කොටසක්. හරි. ප්‍රවාහ සංශ්ලේෂණ නිබඳන ඵලයේ x කියන්නේ මොකද්ද? ප්‍රධාන ඵලයේ ග්ලූකෝස්. සංචිත කරන්න පිෂ්ඨයේ විදිහට y කියන්නේ පිෂ්ඨය, පරිසංක්‍රමණය කරන්නේ, ඒ කියන්නේ පරිවහනය කරන්නේ සුක්‍රෝස් විදියට. දැන් ග්ලූකෝස් පිෂ්ඨය සුක්‍රෝස්. උත්තරේ අංක 2 එන්නේ. හරි. 25ට එන්න. සැහැල්ලු දණ්ඩක් මත බල දෙකක් ක්‍රියා කරන ආකාරයේ රූපේ දැක්වේලු. කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහනවා. ඔන්න මෙතන තියෙනවා A කියන ලක්ෂයක්. ඔය A කියන ලක්ෂයේ වටා ඕක සමතුල සෙට් කරලා තියෙනවා. අද අපි කියන්නේ විවර්තනය කරලා තියෙනවා. 0.4 මීටර මේ පැත්ත. මෙතන නිව්ටන් 10ක බලයක් තියෙනවලු. මෙහෙට නිව්ටන් 4.5ක බලයක් තියෙනවලු. හරි. එතකොට කියනවා කුමන ප්‍රකාශ අසත්‍යයකද කියලා අහනවා. මේ පැත්තට ගූර්ණය වන්න 10 කොට කරේ 0.3 කියන්නේ නිව්ටන් මීටර 3ක් කියනවා මේට. මේ පැත්තට කියන්නේ අපි වාමාවර්ත ගූර්ණය. දක්ෂිණාවර්ත ගූර්ණය ගන්න බලන්නේ 0.4 ගුණින් 4.5 කියන්නේ ඒත් නිව්ටන් මීටර 3ක් එනවා. ආයි කියන්නේ ගූර්ණ දෙක සමාන. සංතුලන භ්‍රමණාක්ෂයට වාමාවර්ත ගූර්ණය නිව්ටන් මීටර 3 එකක් හරි. දක්ෂිණාවර්ත ගූර්ණය නිව්ටන් මීටර 3 එකක් හරි. දණ්ඩ සමතුලිත වැඩි ඒකත් හරි. අතර දණ්ඩ මත සම්ප්‍රයුක්ත ගූර්ණය තුනයිලු. මේ වෙලාවේ පුතේ සම්ප්‍රයුක්ත ගූර්ණය මෙහෙටත් 3යි මෙහෙටත් 3යි නම් සම්ප්‍රයුක්ත ගූර්ණය බිඳුවයි. වස්තුවක් සමතුලිත වෙනවා නම් පුතේ සම්ප්‍රයුක්ත බල බිඳුවයි. සම්ප්‍රයුක්ත ගූර්ණ බිඳුවයි. එතකොට උත්තරේ ඉන්නේ වැරදි උත්තරේ තමයි 4. වැරදි උත්තරේ ඇවිල්ලා 4. හරි ඊට පස්සේ ඉන්න 26ට 26 කියනවා ඉතා කුඩා අකුරු සහිත ලේබලයක් කියවීම සඳහා උත්තල කාර්යයක් භාවිතා කරන අවස්ථාවක් සලකන්න. එහිදී ලේබලය තැවිය යුතු වන්නේ කොහෙද තියන්න ඕනේ? ඔය කියන්නේ මොකද්ද? අකුරු කියන අත්කාචයක් විදිහට භාවිතා කරනවානේ. අත්කාචයක් විදිහට භාවිතා කරද්දී විශාලව පේන්න ඕනේ අපිට. ඒතර උත්තල කාචයේ විශාලව පේන්න අපි තියාගන්නේ කාචයත් නාභියත් අතර. ඒක නේද? කාචය හා නාභිය අතර. හරිද? 26ට 27ට එන්න. 27 කියනවා ආහාර දාමයක පෝෂී මට්ටමක සිට ඊළඟ පෝෂී මට්ටමට සම්ප්‍රේෂණය වන්නේ පෙර පෝෂී මට්ටමේ ඇති ශක්තිය 10%ක්. ඔන්න ආහාර දාමයක් දීලා තනකොළ ගවයා පොටියා. හරි. තනකොළ වල අපිට කියනවා මෙහෙම ආහාර දාමයේ තනකොළ වල කපඩා වුණු ශක්තිය ජූල් 2500ක්. හරියට අපිට කියනවානේ ඊළඟ ශක්ති වට්ටමට යන්නේ 10% කියලා. එහෙනම් මේකෙන් 10%ක් තමයි යන්න ඕන. කියලා මේක කියවනම් පස්සේ 250. එහෙනම් ගවයාට එන්නේ ජූල් 250ක ශක්තිය. ඊළඟ පෝෂී මට්ටමට යන්නේ මේකෙන් 10%. මේකෙන් 10% කියන්නේ මේ බින්දුවර මේ බින්දුවර එකට ජූල් 25. ඉතින් කොටියට එන්නේ ජූල් 25යි. අපෙන් අහන්නේ කොටියා තුල කවඩා වල ශක්තිය ජූල් 25යි. ඔක අපි ජෛව ගෝලයේ පාඩමේ තියරි එකක් විදියට ඉගෙන ගන්න දෙයක්. හරිද? තාම අපි ඉගෙන ගන්න නෑ. දැනට මේ ප්‍රශ්න දීලා කියනවා 10% යන්නේ කියලා පැත්තට ඒ නිසා හරි. හරි. 28 කියනවා ආමාශයක විෂය අඩංගු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා රෙනින් මගින් සිදු කරන කාර්යයන් දක්වා ඇත්තේ. හරි අපි දන්නවා ආමාශයක විෂයේ මේ ආමාශය කියන්නේ යාන්ත්‍රික ජීර්ණය රසායනික ජීර්ණ දෙකම වෙන තැනක්. ඇයි අපි එහෙම කියන්නේ? ආමාශය වෙනවා ක්‍රමාකුංචල චලන නිසා ආහාර කුඩා කැවිලි වලට කැඩිලා යනවා. ඒ වගේ වාමාශයේ නාමාශය විෂය ස්‍රාව වෙනවා. ඒකේ තියෙන එන්සයිම් වලින් රසායනික ජීර්ණය සිද්ධ කරනවා. එතකොට ඔය එන්සයිම් වාමාශික විෂයෙන් ස්‍රාව වෙනවා එන්සයිම් දෙකක්. එන්සයිම් එකක් පෙප්සින් කියන එන්සයිම් එකයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ එන්සයිම් එකක් නෙමෙයි. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් කරන්නේ පෙප්සින්ව සක්‍රිය කරනවා. හයිඩ්‍රොක්ලෝරික් කරන පෙප්සින්ව සක්‍රිය කරනවා. එතකොට සක්‍රිය කරන පස්සේ පෙක්ටින් ඇක්ටිව් වෙන්නේ සක්‍රිය ඊට පස්සේ. එතකොට ඔය ආමාශයික විෂය ආම්ලික වෙනවා තරමක් HCl නිසා. ඊට අමතරව ලදරුවන්ගේ ආමාශයෙන් ස්‍රාවය වෙනවා රෙනින්. ඔය රෙනින් වලින් කරන්නේ කිරි කැටි ගැසීම.
කිරි කැටි ගැසීම සිද්ධ වුණාන් පස්සේ පෙප්සින් වලට ප්‍රෝටීන් ටික ජීර්ණය කරන්න පහසු වෙනවා. හරි. ඔය තමයි ආමාශයේ විස්තර ටික. හරි. ආමාශයේ කතාව කියලා ටික මතක තියාගන්න. ආමාශයේ ක්‍රමාකුංච සරණත් වෙනවා. ඒ නිසා භෞතික රසායන යාන්ත්‍රික ජීර්ණය වෙනවා. ආමාශයෙන් ආමාශය විශේෂ රාවය නිසා රසායනික ජීර්ණය වෙනවා. ඒ විශේෂ තියෙන HCl පෙප්සින් උයි HCl වලින් කරන පෙප්සින් සක්‍රියකරණ එක පෙප්සින් කරන්නේ ප්‍රෝටීන් ජීර්ණය කරන එක. පොලිපෙප්ටයිඩ් වලවත් කරනවා. ලදරුවන්ගේ ආමාශයේ ඊට අමතරව රෙනින් ස්‍රාව වෙනවා. රෙනින් මගින් කරන්නේ කිරි කැටි ගැසීම. කිරි කැටි ගැසීම නිසා පෙප්සින් ජීර්ණය කරන්න පහසුයි. ඔන්න කතාව. ඔය ටික මතක තියාගන්න. ඒතර උණුත් ඒක සම්බන්ධ ඕන ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන්. හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ පෙප්සින් සක්‍රිය කිරීම රෙනින් නම් කිරි කැටි ගැසීම උත්තරේ 3 එන්න ඕන. 3. ඊට පස්සේ 29 ටැංකියකින් දෙකෙන් 3 ටැංකියෙන් 3න් දෙකක් උතර ජලය පුරවාගත් බහුසරයක්. ඔන්න බහුසරයක් කියනවලු 3න් දෙකක් ජලය පුරවලා තියෙන්නේ. නම් බහුසරය ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක ගමන් කරනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ඉස්සරහට යනවා. හදිසියේ තිරිංගයේ දීමක් නිසා නතර කරනවා. එකපාරට තිරිංග ගහන්න ඕන. බේක් කරන්න උනාලු. අපෙන් අහනවා එම අවස්ථාවේදී අඩංගු ජලයට කුමක් සිදු වේද? මතක් කරන්න ඕනේ බස් එක කියනකොට හිටගෙන යනවා නින්දක් දාගෙන හිටගෙන පොල්ලේ නිලා යනවා. එකපාරට බස් එක බ්‍රේක් ගන්නවා. බ්‍රේක් ගමන් පස්සේ මොකද වෙන්නේ? ඉස්සරහට විසිරලා යනවා. එහෙනම් දැන් මේ ජලයත් ඔය සිද්ධිය වගේ නේද පුතේ? මේකේ තියෙනවා ජලය. මේක යනවා ඉස්සරහට එකපාරට බ්‍රේක් ගන්නවා. බ්‍රේක් ගහුව ගමන් මේ මුලින් බ්‍රේක් පාර බසේට ලැබුණට ඔය ජලයට ලැබෙන්නේ. බසේනේ බවුසයට ලැබුණට ඔය බලය ඔය ලැබෙන බලය ජලයට ලැබෙන්නේ ටික වෙලාවකට ගියන් පස්සේ. අනික මේ ජල අණුනේ තියෙන්නේ. ඒ ජලය ටික අර මුලින් තිබු ප්‍රවේගයෙම ඉදිරියට ඉස්සරහට මෙන්න මෙහෙම වෙන්න ඕනේ මුලින්ම ජලය. එළියට එන්නේ නෑ මේකේ. මේ පැත්තට යනවා මේ අඩු වෙලා මෙන්න මෙහෙම වෙනවා. පස්සේ ආයි මේ ටික පහළට එනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඉදිරියට ගමන් කරයි. හරි ඊළඟට එන්න 30ට. එතන 30ට 30 වලට කියලා දෙන්න දෙයක් තියෙනවා. යුණාල කතාවක් තියෙනවා. හරි අපිට කියන රූපේ දැක්වෙනකොට C සිරින්ජරේ තුල වායු පීඩනය. හරි දැන් බලා ගන්න මෙහෙම. ඔන්න මම යුණාලයක් ගන්නවා. මේ සිලින්ඩර් ගහලා නෑ මොකුත් නෑ යුණාලයක් තියෙන මංගාව. ඔකට දානවා පාට කරපු ජලය. ඔන්න බලා ගන්න. යුණාලයට පාට කරපු ජලය දාලා තියෙන්නේ. දැන් මම පස්සේ මේ යුණාලයේ දෙපැත්තේ වාහු දෙක සමානයි. උස සමානයි. හරි යුණාලයේ දෙපැත්තේ වාහු දෙකේ උස සමානයි. ඇයි දෙපැත්තේ වාහු දෙකේ උස සමාන වෙන්නේ? අපට කියන්න. හරි කවුරු හරි දාන්න මැසේජ් එක. ඇයි මේ යුණාලයේ දෙපැත්තේ වාහු දෙකේ සාමාන්‍ය නිකම් මේව තිබ්බන් පස්සේ ජල මට්ටම් දෙක ද්‍රව මට්ටම් පාට කරපු ද්‍රව මට්ටම් සමාන වෙන්නේ. හේතුවක් තියෙනවා. හරි දාන්න බලන්න හේතුව. මොකක්ද හේතුව? ඇයි මේකේ ද්‍රව මට්ටම් මෙහෙම තිබ්බම සමාන වෙන්නේ? දානකම් මම ඉන්නවා. හරි වායු පීඩනය. අපි ඔය කොහොමද කියන්නේ? වායු ගෝල පීඩනය. හරි වායු ගෝල පීඩනය නිසානේ. හරි බලන්න. මුලින් මම යුණාලයක් ගත්තා. යුණාලයට දාගත්තා පාට කරපු ජලය. බාහුව දෙකේ ජල මට්ටම් සමානයි. ඒකට හේතුව මේ යුණාලේ මේ බාහුවට දැනෙන්නේ මේ බාහුවට දැනෙන්නේ මේ අවට වාතයේ තියෙන වායු ගෝල පීඩනය. වායු ගෝල පීඩනය අපි කියන්නේ 1 ගුණ කිරීම 10 5යි කියලානේ. පේන්නේ නැහැ නේ ඉතුරු 1 ගුණ කිරීම 10 5යි පැස්කල් කියලා කියන්නේ. එතකොට දැන් මේ ඔය පීඩනය මෙයාටත් දැනෙනවා මෙයාටත් දැනෙනවා දෙපැත්ත සමානයි. බැරි වෙලාව හරි මම කට තියලා මේ පැත්තට බිමිනවා. එතකොට මේක ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේ පැත්ත පාත් වෙනවා මේ පැත්ත ඉස්සෙනවා. හරිද? මම කට තියලා මේ පැත්තට අදිනවා. අදිද්දි මේ ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේ පැත්තට ඉස්සෙනවා මේ පැත්ත පාත් වෙනවා. නේද? දැන් මෙතන කරලා තියෙන්නේ මෙහෙම වැඩක්. දැන් මෙතන සිලින්ඩරයක් ගහලා තියෙනවා. මේ කෙලවර සීල් කරනවා, උඩ වහනවා, සිලින්ඩරයක් ගහලා තියෙනවා. ඔන්න සිලින්ඩරයක් ගැහුවා. සිලින්ඩරය ගහලා ඔන්න දැන් මුලින් සිලින්ඩරේ මෙහෙම තියෙන්නේ. ඕකේ පිස්ටන් එක මෙහෙට අදිනවා. මෙහෙට අදිනවා කියන්නේ මොකද?
මෙහෙට පිස්ටන් එක අදිද්දී මෙහෙ තිබ්බු වායු ටික මේකට ඇදිලා එනවනේ. මේකට යනවනේ. දැන් බලන්න මේ ටිකේ පරිමාව මේ ටිකේ පරිමාව දැන් වැඩි වුණා. එතකොට මේ තිබ්බු වායු ටිකට පිරෙන්න ඉඩ වැඩි වුණා. පරිමාව වැඩි වුණා. දැන් වාතය තවත් පැතිරලා යනවා. ප්‍රසාර වෙලා පැතිරලා යනවා. ඒ කියන්නේ මේක ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? මේක ඇතුලේ පීඩනය අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනද? මේ පැත්තට වඩා මේක ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද කියන්න බෑ. දාන්න මැසේජ් එක. මේ පැත්තේ පීඩනය මේ පැත්තට වඩා දැන් මේ ඇදපු නිසා මේ පැත්තට වඩා මෙහි පීඩනය වැඩිද අඩුයිද? මෙහෙට වඩා මෙහි පීඩනය වැඩිද අඩුයිද කියන්න බෑ. වැඩි වෙන්න විදියක් නැහැ. වැඩි වෙන්න වෙනවද? වැඩි වෙන්නේ නැහැ පුතේ මේ බලන්න. මෙහෙ දැන් සිලින්ඩර් එක ගහලා මේක මෙහෙට අදිනවා. අදිද්දී මෙහෙ තියෙන වාතය මේක ඇතුළට යනවානේ. එතකොට දැන් මේ සිලින්ඩර් එක ගැහුවා කියලා මෙහෙන් කොහෙන්වත් මේක ඇතුළට වාතය එනවද නැහැනේ. මේ ටික වහලා තියෙන සීල් කරලා තියෙන මේ ටික. මෙහෙන් කොහෙන්වත් වාතය තියෙන්නේ නැහැ. එතකොට මේ තියෙන වායු ටිකම තමයි දැන් මේ ටිකේ පැතිරෙන්නේ. හරි? ඒ කියන්නේ තිබ්බු වායු ටිකම පැතිරෙනවා දැන් ලොකු පරිමාවක් පුරා. හරිද? දැන් හොඳට ඉඩ තියෙනවා පැතිරෙන්න. දැන් හොඳට පැතිරුණාන් පස්සේ දැන් හිතන්නකො මුලින් තිබ්බේ මෙන්න මේ වායු අංශු ටික කියලා මේ ටිකේනේ තියෙන්න පුළුවන්. දැන් ඒ ටිකට මෙහෙටත් යන්න පුළුවන්. දැන් ওই ටික පැතිරිලා හැමතැනටම පැතිරිලා අර තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ? පරිමාව වෙන්නේ හැමතැනම පැතිරිලා තියෙන්නේ. එතකොට පැතිරිලා තියෙනවා කියලා කියන්නේ මේ ටිකේ පීඩනය මොකද වෙන්නේ? මේ පැත්තට වඩා අනිවාර්යයෙන් මේ පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් එතකොට මෙහෙන් අපි සිලින්ඩරේ අදිද්දි දැන් හිතන්නකො අපි සිලින්ඩරයක් වතුර එකට දාලා අදිද්දි වතුර ඔකට ඇදිලා එනවනේ. ඒ කියන්නේ දැන් මේ වාතය ටික ඇදලා මෙහෙට එනවා වගේ මේ බාහුව මොකද වෙන්නේ? මෙන්න මෙහෙට ඇදිලා ඉස් වෙන්න ඕනේ. ඔන්න ඉස් වෙනවා. එහෙ ඉස් වෙනකොට මෙහෙ මොකද වෙන්නේ? පාත් වෙනවා. මෙන්න මේ ගාන වෙනසක් ඇති වෙනවා. හරිද? එතකොට මේ වෙනස ඇති වුණා කියලා කියන්නේ දැන් බලන්නකො. මෙන්න මුලින් තියෙන මේ මට්ටම. එතකොට මෙතන පීඩනයයි මෙතන පීඩනයයි මොකද වෙන්න ඕනේ? මේ දන් දෙකේ පීඩන එකම මට්ටම නිසා සමාන වෙන්න ඕනේ. මෙතන පීඩනය දැන් අඩුයි. ඒ අඩු පීඩනය සමාන වෙන්න ඕනේ නේද? මේ අර පීඩන වෙනස නිසා නේද වෙන්න මේ ටිකේ උස්සුනේ ඉස්සුනේ. H කියන කොටසක් ද්‍රවයේ ඉස්සුනේ මෙතනයි තියෙන පීඩන වෙනස නිසානේ. මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩුයිනේ. ඒතකොට මෙන්න මේ ද්‍රව කඳෙන් ඇතිවන පීඩනයට සමාන පීඩනයක් මේක ඇතුලේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුලින් දෙන්නටම වායුගෝල පීඩනය තිබ්බා. දැන් මේ පැත්තේ ඉස්සුනා H කියලා ද්‍රව කඳ චුසකින් අංගේ H ද්‍රව කඳෙන් ඇතිවන පීඩනයට සමාන පීඩනයකින් මේක ඇතුලේ පීඩනය මොකද කරලා තියෙන්නේ? අඩු වෙලායි තියෙන්න ඕනේ. හරි අපි කලින් හදුවානේ මේ පැත්තට බැලුම් බෝලයක් ගහලා. බැලුම් බෝලයක් ගැහුවම පස්සේ බැලුම් බෝලේ සංකෝචනයට පීඩනය වැඩි වෙනකොට මේ පැත්ත වාතලා මේ ඉස්සරහානේ. එතකොට දැන් වාතයේ පීඩනයට මේ පැත්තේ පීඩනය H උසකින් වැඩි කියලා අපි ගන්න. දැන් මේක වෙන්නේ ආපස්සට ඇදිලා යන්නේ. එතකොට මෙතෙන්ද වඩා මෙතන පීඩනය H උසක ද්‍රව කඳක් මගින් නැති කරන පීඩනයට වඩා අඩු වෙනවා. හරි පැහැදිලිද කතාව? මේ පැත්තට වඩා මේ පැත්තේ පීඩනය වායුගෝල පීඩනයෙන් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ H ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය. එතකොට තමයි මේ පැත්තේ පීඩනය එන්නේ. හරිද? එතකොට ඔකේ සිද්ධිය මෙහෙට ඇද්දොත් එහෙම පීඩනය අඩුවීමක් වෙන්නේ. එතකොට එන්න ඕනේ ZT පීඩනය අඩු කිරීම Z කියන මේ පැත්තට මේ වායු වල පීඩනය අඩු කිරීම H ද්‍රව කඳකින් ඇති කරන පීඩනයට සමාන වේ. ඔන්න උත්තරේ 4 එන්න ඕනේ. පැහැදිලි නේද ළමයි? හරි. ඔන්න මෙතන පොඩි නෝට් එකක් දාගන්න. සිලින්ඩරය ආපස්සට ඇදීම නිසා එම බාහුවේ පීඩනය අඩු වීමෙන් ද්‍රව කඳ ඉහළට එසවේ. බීම් මොනකොටත් අපි ඉහළට අදින නිසානේ ඔක එන්නේ උඩට පීඩනය අඩු වෙලා. අපි දාගන්න සිලින්ඩරය ආපස්සට ඇදීම නිසා පීඩනය අඩු වීමෙන් ද්‍රව කඳ ඉස්සේ කියලා. පීඩනය අඩුයි මේ පැත්තේ මෙහෙට වඩා. හරි. එහෙනම් ඊළඟ කොටසට යමු. ඊළඟ ප්‍රශ්නෙට එන්න.
හරි ඊළඟ ප්‍රශ්නේ 31 උස මීටර් 45ක් කුරුණක මුදුනේ සිට කාර්මිකයෝ අතින් ගිලවුණු අඩුවක් සිරස්ව පහළට වැටියා. අන්න උස කුරුණක් තියනවා කියලා ගන්න කුරුණ තියනවා. ඔතන ඉඳන් මොකක් කරන්න බෝලයක් කියලා ගන්නකො මේ උස මීටර් 45යි. 45ක උසක ඉඳන් මොකක් දෙයක් වැටෙනවා අඩුවක් වැටෙනවලු. අපෙන් ගන්නේ මෙන්න මේක පොළවේ වදිනකොට එයාට තියෙන ප්‍රවේගය අපි v කියලා ගත්තොත් ඔය ප්‍රවේගය ආන්නේ. හරි. එතකොට ඔගේ ස්කන්ධයක්වත් මොකුත් දීලා නැහැ. හැබැයි අපි දන්නව නේද මේ මීටර 45 උසින් ඉන්නකොට මෙයා ගාව තියෙන සම්පූර්ණ විභව ශක්තිය. මෙයා පහළට වැටෙන්න විභව ශක්තිය ටික ටික අඩු වෙනවා. හැබැයි චාලක ශක්තිය ටික ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මෙතනදී සම්පූර්ණ තියෙන්නේ චාලක ශක්තිය. එතකොට අපිට පුළුවන් ඉහළදී තියෙන විභව ශක්තිය පහළදී තියෙන චාලක ශක්තියට සමාන කරන්න. හරි විභව ශක්තිය වන්නේ කොහොමද? mgh වලින්. චාලක ශක්තිය වන්නේ කොහොමද? mv වර්ගයේ බෙදීම 2. දැන් දෙකේම m තියෙන නිසා දෙකම කපලා දාන්න පුළුවන් m ට m. හරි අපිට දැන් m ඕනේ නැහැ නේද? මේක ස්කන්ධය අතර ඕනේ අපිට. හරිද? කෙලිම සමාන කරන්න පුළුවන්. හරි g 10යි ගුරුත්ව ත්වරණය 10යි උස මීටර 45ක් කියලා කියන්නේ. v වර්ගයේ බෙදීම 2. දෙපැත්තම හරස් කරලා දැම්මන් පස්සේ v වර්ගයේ තනියනට v වර්ගය සමානයි 10 ගුණ කිරීම 45 ගුණ කිරීම 2 කියලා එනවා. ඒතර v වර්ගය සමානයි 900ක් කියලා එනවා. ඒතකොට 900යි v හොයන්න නම් 900 මූලය v සමානයි 30යි තප්පරයට මීටර. ප්‍රවේගය තප්පරයට 30යි. හරි. එතකොට මතක තියාගන්න විභව ශක්තිය ඉහළදී සමාන නම් පහළදී තියෙන චාලක ශක්තිය. ඒක සමාන කරද්දී ඔය ස්කන්ධය අපිට ඕනේ නැහැ. දෙපැත්තම ස්කන්ධය තියෙන නිසා ස්කන්ධය අයින් වෙලා යනවා. හරි ඊට පස්සේ 32 ද්‍රාවක නිස්සාරණයේ ධර්ම මේක හදා ගන්න ළමයි වැරදිව තියෙනවා නම් හදා ගන්න. හරි ඊළඟ ප්‍රශ්නට යමු. ද්‍රාවක නිස්සාරණය යොදා ගන්න අවස්ථාව. ද්‍රාවක නිස්සාරණය අර බේරුම් පුණීලයට දාලා හොද්දට ඔක දියවන එකට අරගෙන ඊට පස්සේ ඊටු ටික පින් කරගෙන ද්‍රාවණය ඔය බේරුම් පුණීලට දාලා කතන්දරේ ද්‍රාවක නිස්සාරණය උකරද භාවිතා කරන්නේ. ඖෂධ නිස්සාරණයනේ. ද්‍රාවක නිස්සාරණ භාවිත කරන ඖෂධ නිස්සාරණයට. හරි 33 විද්‍යාකාරයේදී ඔක්සිජන් වායු සාම්පලයක් පිළියෙල කර ගැනීම සුදුසු වන්නේ ඔක්සිජන් නිපදවන පුතේ ක්‍රම තියෙනවා 4ක් 5ක්ම. උතන අපි සාමාන්‍යයෙන් විතරම භාවිත කරන්නේ මොකද්ද? දම් පාට කැට රත් කරන්නේ. මොකද්ද දම් පාට කැට? පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. KMnO4. මේ KMnO4 රත් කරාම මොනවා වඩපත් වෙන්නේ? K2 MnO4 හැදෙනවා. MnO2 හැදෙනවා. MnO2 කළු පාට නිසා මිශ්‍ර කළු පාට වෙනවා. අය ඔක්සිජන් හැදෙනවා. ඒතර එතන මෙතෙන්ද එකක් දැන් අතන හරි. පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම. හරියට 34 පුතේ 34 කියනවා පහතදී ඇති වගන්ති සලකන්නලු A මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙතට ආවේග සම්ප්‍රේෂ කරන්නේ නියුරෝන මගින්. මධ්‍ය ස්නායු පද්ධතියේ කාරක වෙතට ආවේග යන නියුරෝන. හරි. රුධිර පටකයේ රුධිර ප්ලාස්මය හා දේහාණු වලින් සමන්විතයි. ඒකත් හරි. ශාක මූලාග්‍රය ඇත්තේ ස්ථිර පටක ඉස්මෙරිකට ඒක ස්ථිර වෙන්න ඕනේ. ස්ථිර පටක තියෙන පුතේ මූලාග්‍රය කියන්නේ වර්ධනය වෙන තැන. වර්ධනය වෙනවා කියන්නේ අලුතෙන් සෛල හදා ගන්න ඕනේ. එහෙනම් අලුතෙන් සෛල හදා ගන්නවා කියන්නේ එතන තියෙන විභාජක පටකයගේ වැරදි. ශාකපත්‍ර තුල ඇති හරිතප්‍රද මධ්‍යසාරයේ දිය වේ. හරිතප්‍රද මධ්‍යසාරයේ දිය වෙනවා. එහෙනම් උත්තරේ A B D. C වැරදි. A B D. හරි 35 එන්න A හා B අතර සමක ප්‍රතිරෝධය 4 වන පරිදි 1 5 12 ප්‍රතිරෝධක නිවැරදිව සම්බන්ධ කර ඇති ආකාරය. එහෙනම් පුතේ ඔය හතරේ සමකය 4ක් වෙන්නේ කාගෙද කියලා හොයන්න එපා. එන්න පළවෙනි යකේ තියෙන්නේ මෙහෙම. මෙතන ඕම් එකක් තියෙනවා, මෙතන ඕම් 5ක් තියෙනවා, මෙතන ඕම් 12ක් තියෙනවා. හරි සමකය හොයන්නයි තියෙන්නේ. එතකොට දැන් මේ දෙක බලන්න එකද අපේ සමකය ගන්න. මේක හොයද්දී සමකය මේ දෙන්න ශ්‍රේණිගතයි.
එහෙනම් මේ දෙන්නාගේ සමකයේ ඇවිල්ලා ඔහොම 6ක් වෙනවා. ඒතර මේ 6යි මේ 12යි ඉන්නේ සමාන්තරගතව. ඒක සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් වගේ ඉන්නේ. එකක් 6 අනික 12යි. එතකොට මේ වගේ එක සරල කෙටි මොකද්ද? මේකේ හොයන්න පුළුවන් මොකද සමාන්තරගත දෙන්නෙක් ඉන්නවා නම් මෙයා 6යි මෙයා 12යි. දැන් මේකේ සමකය හොයන්න පුළුවන්. ඔය දෙන්නගේ ගුණිතය බෙදන්න ඕනේ මේ දෙන්නගේ එකතුයි. එතකොට සමකය ලැබෙනවා. අවදිරික මෙයා මතකද දෙන්නගේ වගේ එකයි නම් එකකගේ දෙකෙන් බෙදුවා නම් ඒත් ලැබෙනවා. දැන් මෙතන එකකගේ දෙකයි නෙවෙයිනේ එකකගේ එකක වගේ සමාන නෑනේ. මෙයා 6යි මෙයා 12යි සමාන නෑ. එහෙනම් මේ වගේ තැනක දෙකක් නම් ගුණිතය බෙදනවා එකතුයි. ගුණිතය ඇවිල්ලා 72යි. එකතු ඇවිල්ලා 18යි. ඒක කියදෙන්නේ 4යි. හරි නේද? පළවෙනිකෙන් මෙනවා. ඒතර හදන්න ඕනෙත් නෑ. ඕම් 4ක් එනවා. දැන් උත්තරේ 1. 36ට අර වෙන මේක මතක තියාගන්න මේක තියාගත්තත් කමන්නේ. සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් විතරක් ඉන්නවා නම් ඒකේ සමගය ගන්න පුළුවන්. ඒ දෙන්නගේ ගුණිතය බෙදනවා ඒ දෙන්නගේ එකතුයි. ඒක කරන්න පුළුවන් සමාන්තරගත ප්‍රතිරෝධක දෙකක් විතරක් ඉන්නවා නම් විතරයි. ගුණිතය බෙදනවා දෙන්නගේ එකතුයි. හරියට 36ට එන්න පුතේ 36 කියනවා සෝඩියම් ක්ලෝරයිඩ් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වල හරි මොකක්ද කියලා. එහි අයනික දලිත තුල සෑම සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරීන් ඍණ අයන 6ක් තියෙනවා. හරි නේද? හැම සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරීන් ඍණ අයන 6ක් තියෙනවා. හරි. ක්ලෝරීන් ඍණ අයනයක් වටාම සෝඩියම් ධන අයන 6ක් තියෙනවා. හරි දෙක. ඝන අවස්ථාවේ විදුලිය සන්නයනයේ පට්ටවල දොරුව ඝන අවස්ථාවේ නෙමෙයි ද්‍රව හෝ විලීන අවස්ථාව විතර විදුලිය සන්නයනය වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා 37 උත්තර දෙකේ ඉන්න එකට 37 සමාන දිග ඇති දඩු හතරක් මත බල 3 වගින් ක්‍රියාත්මක වන අවස්ථා පෙන්වා ඇත. ඒ අතරින් කුමන අවස්ථාවේ දණ්ඩ මත ක්‍රියාත්මක වන බලය ශුන්‍ය හා බල ගූර්ණය. බලයත් ශුන්‍ය වෙලා බල ගූර්ණය ශුන්‍ය වෙන්නේ කෝකෙද කියලා අහන්නේ. හරි බලන්නකො පළවෙනි එකේ. ඔන්න දාන්න තියෙනවා 15ට නිව්ටන් 90ක් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 30ක් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 50ක් තියෙනවා. මෙහෙට 27ක් තියෙනවා. මෙහෙට නිව්ටන් 10ක් තියෙනවා. හරි බලය ශුන්‍ය වේද බලන්න උඩට තියෙන ඔක්කොම 37 යටට 90ක් තියෙනවා. සම්ප්‍රයුක්තය ශුන්‍ය නෑ බලය ශුන්‍ය නෑ ඒක ගන්න බෑ. ඊට පස්සේ ඊළඟ එකේ බලන්න B එකෙත් 50යි 71යි ඔක්කොම උඩට බල තියෙනවා නිව්ටන් 121ක්. පහළට තියෙන 100 එක ගන්නත් බෑ. 100 බලන්නකො උඩට තියෙනවා 15ක් තියෙනවා. මෙහෙට තියෙනවා 25ක්. මේ පැත්තේ උඩට තියෙනවා නිව්ටන් 25ක්. ඔක්කොම පහළට තියෙන නිව්ටන් 40යි. හරි එතකොට දැන් බලන්න දැන් උඩට ඔක්කොම සම්ප්‍රයුක්තය ඇවිල්ලා නිව්ටන් 40යි. පහළට නිව්ටන් 40. එහෙනම් සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි. ගූර්ණ ගන්නකො මේක වටා ගත්තොත් එහෙම 15 ගුණ කිරීම 30 සමානද බලන්න 25 ගුණ කිරීම 30ට. හරිද? මේක ඉන්නේ මේක වටා ගූර්ණ ගත්තොත් මේ 40 එන්නේ නැහනේ. හරි බලන්නකො 50 ගුණ කිරීම 15. 150 150 5ක් කියන්නේ 750ක් එනවා. ඒකක වැඩක් නෑ අපිට දැන් බහුවර්ණයන්. මෙතන 250 250 අතර 700 හරිය. මේක මේ බල ගූර්ණ මේ පැත්තට 750ක් කරනවා මේ පැත්තට 750ක් කරනවා බල ගූර්ණ සමානයි. මේ ලක්ෂ්‍ය වටාන අපි ගත්තට මෙයාගේ මේ බලයේ වැඩක් වෙන්නේ නැත. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? C නේද? උත්තරේ 3 C. බලය ශුන්‍යයි සම්ප්‍රයුක්ත ගූර්ණ ශුන්‍ය වෙනවා. 38 නිර්වායු ශෝෂණය සම්බන්ධයෙන් සාවද්‍ය. නිර්වායු ශෝෂණය කියන්නේ ඔක්සිජන් භාවිත කරන්නේ නැතුව ශෝෂණය කරලා ශක්තිය නිපදවන එකට. නිර්වායු ශෝෂණේ ශාක තුලත් වෙනවා සතුන් තුලත් වෙනවා. නිර්වායු ශෝෂණයට ආකාර දෙකක් තියෙනවා. මධ්‍යසාර වැසීම, ලැක්ටික් අම්ල වැසීම. මධ්‍යසාර වැසීම කියන්නේ ශාක තුල ඊස් ෆයිල් තුල සිදුවන නිර්වායු ශෝෂණය. ඒකදී මධ්‍යසාරය හැදෙනවා, ශක්තිය හැදෙනවා කොටසක්, කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ලැක්ටික් අම්ල වැසීම කියන්නේ සතුන් සත්ත්ව ෆයිල් තුල සිදුවන නිර්වායු ශෝෂණය. ඒකේදී හැදෙන්නේ ලැක්ටික් අම්ලයයි ශක්තියයි ගහයි. හරි. බලන්න සතුන් තුළ සිදුවන නිර්වායු ශෝෂණය ලැක්ටික් අම්ල වැසීම හරි. ඔක්සිජන් වායුව රහිතව සිදු කරන ශෝෂණය නිර්වායු ශෝෂණය එකත් හරි. සිරුර තුළ නිර්වායු ශෝෂණය සිදුවන කෙන්ඩා පෙරලීම එකත් හරි. සතුන් තුළ නිර්වායු ශෝෂණය එතිල් මධ්‍යසාර නිපද වේ කියන එක වැරදි. සතුන් තුළ එතිල් මධ්‍යසාර හැදෙන්නේ නැත. ඒතර උත්තරේ 4.
39 ද්‍රවීයයි නිර්ද්‍රවීයයි සංයෝග පොතේ කෙලෙම ද්‍රවීය නම් ජලය. ජලයේ ද්‍රවීයයි මෙන්න මේවා තමයි ගොඩක් කරලා ද්‍රවීය වෙන්නේ. ඔය ජලය HF මේ ඔක්සිජන් ෆ්ලෝරීන සම්බන්ධ ද්‍රවීය HCl ඔය ද්‍රවීය සංයෝග අපිට හම්බෙන. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ නිර්ද්‍රවීය සංයෝගයක්. ඔය ද්‍රවීය නිර්ද්‍රවීය කතන්දරය අපි දන්නවා නේද? ද්‍රවීය කියන්නේ සාධාරණ බන්ධනය හදලා තියෙද්දී අර බන්ධන ඉලෙක්ට්‍රෝන එක පැත්තකට අදිනවා නම් ද්‍රවීය වෙනවා. අදින්න පුළුවන් මෙන්න මේ වගේ විද්‍යුතනතා වැඩි අය ඉන්නවා නම් විතරයි. හරිද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ නිර්ද්‍රවීය කෙනෙක් එයාගේ ද්‍රවීකරණය වෙන්නේ නැහැ. පැත්තකට අදින්නේ නැහැ. මොකද දෙපැත්තේම ඔක්සිජන් ලා ඉන්නේ. එතකොට කොහොමද අයත් අණු සමමිතික වෙනවා. හරිද? උත්තරේ දෙකයි ඉන්නේ. 40 චිකන්ගුන්යා රෝගයේ සාධන සඳහා හේතුන වෛරස පිළිබඳ නිවැරදි ප්‍රකාශය පරිවෘත්තීය ක්‍රියා සිදු කළ හැකියි. නැවැරදි. මොකද පරිවෘත්තීය ක්‍රියා වෙන්නේ නැහැ වෛරස් තුළ. න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු න්‍යෂ්ටයක් ඇත නැත සජීවී ධාරක ශරීර තුළ පමණක් ක්‍රියාත්මක වේ. ඒක හරි. සජීවී දේහය තුළට ආවම විතරයි උට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නැත්නම් වායුගෝලයේ හිටිය කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ එක ඇතුළට ආවොත් තමයි කේස් එක. එතකොට 3 එන්නේ. හරි. එතකොට ඔන්න 40ව සාකච්ඡා කරලා ඉවරයි. බලන්න 40 කීයක් තියෙනවද කියලා. මම හිතනවා ඔකේ වලට අලුත් දේවල් එහෙම හම්බෙන්න නැති ඒවා ලියා ගන්න කරන්න ඇති. බලන්න ලකුණු දාන්න 40 කීයද කියලා. ඒ 6 වෙනි මොඩල් පේපර් සෙට් එක යන්නේ. හරි 40 ගාන දාන්න ඊට පස්සේ අපි වැඩින 31යි. 37යි මරු නියමයි. 37ක් කියලා කියන්නේ සුපිරි එකක් වෙනවා. හරි. දිගටම ඔක කොහොමද තියාගන්නේ? අදින් කොහොමද? බලනවා ගණන් කරනවා. හරි දාන්න අනිත් අය ලකුණු ගන්න දාන්න. හරි එහෙනම් උදේ අපි අදට ඉවර කරනවා ක්ලාස් එක. ලබන සතිය අපි මේක දෙවෙනි කොටස කරලා සාකච්ඡා කරමු. හරි. ඒතකොට ලබන සතියේ ඔයාලා පේපරේ දැන් ඔයාලා කරන්න නැති වගේ තමයි හිතනවා 7:00 කරන්න පටන් ගන්න කියලා ලබන සතියේ පේපරේ print කරලා දෙනවා 7:00 පටන් ගන්න 8:00 ඉවර කරලා 8:00 පේපරේ සාකච්ඡා කරමු. හරි. කොට ඔයාලට ඔක වැඩි දෙයක් ඔයෙන් කරගන්න පුළුවන්. හරි එහෙනම් නැවත good night. අයබෝවන්. ලබන සතිය හම්බෙමු. නදීසලා දාන්න ඕන.